ඉස්සර තිබ්බ ජපානයේ නෙමෙයි දැන් තියෙන්නේ. ඉස්සර තිබ්බ පීඩනය නෙමෙයි ජපානයේ තුල දැන් තියෙන්නේ. ඉස්සර තිබ්බ නීති නෙමෙයි දැන් ජපානයේ තුල. මම නැවත කියනවා. ඉස්සර තිබ්බ පීඩනය නෙමෙයි දැන් ජපානයේ තුල තියෙන්නේ. ඉස්සර තිබ්බ නීති නෙමෙයි ජපානයේ තුල තියෙන්නේ. ඒක නිසා නිතර අධ්‍යාපනය ඉතාමත්ම සාර්ථකව ජපානයේ දෙස යොමු කරන්න. ඔබ මොනවද ජපානය ගැන දන්නේ? ඔබ ඇයි ජපානයට එන්නේ? ඔබගේ දැනුම ඔෂීන් කියන නාට්‍යයෙන් නැවතිලා තියෙනවා නම් ඔබ ගව් ගානක් ඈත ඉන්න. ඔෂීන් ඉවරලා දැන් ගොඩක් කල. ඔෂීන්ව දන්න ජපන් ජාතිකයෝ නැහැ. ඔබ ඇවිල්ලා මේ කාට හරි කිව්වොත් අපි ඔෂීන් බලලා ආවි කියලා ඒ අය පිටිපස්සෙන් hina වෙයි ඔබට. ඇයි ඒ? තාම මුන් වැඩි යුගයේ ඉන්නේ කියලා. ඔෂීන් කියන්නේ එක කතාවක් විතරයි. ඔෂීන් කියන්නේ මුළු ජපානයේම නෙමෙයි. මගේ වයසේ ආපු අය ඔෂීන් බලලා ආවා කිව්වා. ඒ කාලේ මිනිස්සු ඔෂීන් දැනගෙන හිටියා. දැන් ඉන්න පරම්පරාව ඔෂීන් දන්නේ නැහැ. ඒ නාට්‍ය දන්නේ නැහැ. මොකද මම ඒකයි කිව්වේ කාලය වෙනස් වෙනවා. දැන් ඔබ ජපානය ගැන මොනවද දන්නේ? ජපානයේ කාටුන් ගැන, ජපානයේ අලුත් තොරතුරු මේ දේවල් ඔබ එකතු කරගෙන තියෙනවා. මේ සෙම්මෝන් ගක්කෝ එහෙම නැත්නම් ටෙක්නිකල් කොලෙජ් ගැන ඔබගේ දැනුම මොකක්ද? ඔබ යන්න හදන ජීවිතයේ ඉලක්කය මේ රට තුල මොන විදියට සපුරාගත්ත මිනිස්සු ඉන්නවද? ඔබ හිතනවා නම් ජපානයට ඇවිල්ලා ටැංකි දෙකක් තුනක් ලංකාවට ගහන්න. ඒකට ජූනෙන් 6යි කියලා වචනයක් තියෙනවා. ජූනෙන් 6 කියලා කියන්නේ ඔබ තව අවුරුදු 10ක්වත් යන්න ඕන ඔවා කතා කරන්න කියලා. ඔළුවට එකක් ගහලා කියන්නේ. ටැංකි ගැන කතා කරනකොට අත උස්සලා කලර එකක් ගහලා කියනවා තව අවුරුදු 10ක් වැඩි ඔබ ඉස්සර ඔයගේ දේවල් මාත් එක්ක කතා කරන්න. ඒක තමයි යථාර්ථය. ඔබ දකින්නවනේ මේ ජපානයේ තුල ටැංකි ගහලා වාහන ව්‍යාපාර කරලා ඉතාමත්ම සාර්ථකව ගත කරන ජීවිත වැඩි හිටියෝ දකින්නවනම් ඒ අය තුල තියෙන අති විශාල කතාවක්. අවුරුදු 10ක් 20ක් 30ක් පරණ ඉතිහාසයක්. ඒ අය නූලෙන් නූල දම්වැලෙන් දම්වැලකට එකතු කරලා තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. ඔය හිතන තරම් සෙල්ලමක් නෙමේ වාහන බිස්නස් එක කියන්නේ. මෙහෙට ඇවිල්ලා කාගෙන් හරි එක කාර් එකක් අරගෙන කොළ 5ක් 10ක් තියලා වික්ක කියලා ඔබ වාහන ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැහැ. ඔබ මෙහෙට ඇවිල්ලා බඩු ටිකක් පෙට්ටි එක දාලා ලංකාවට ඇරියා කියලා ඔබ වාහන පාර්ට්ස් ලංකාවට දාන ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැහැ. ඒවට අති විශාල නීති රීති වගේ යනවා. මේ රටේ බඩුවක් අරගන්න බෑ. කොබුත්සෝ කියලා එකක් තියෙනවා. කොබුෂෝ කියලා. කොබුත්ස එකක් නැතුව අපිට ගනුදෙනු කරන්න තහනම්. ඒක දන්නේ මේ අති විශාල ව්‍යාපාරික යෝධය වගේ ඉන්න මිනිස්සු විතරයි. අය hina වෙන ඔබට. තාම පොඩි වැඩි මුන් කියලා. ඔබ ඉලක්කය වේ යුත්තේ ප්‍රධාන වශයෙන් ආපු පාසල ඉවර කරගන්න. ඊට පස්සේ ඔබට සුදුසු ආයතනයක් සොයාගන්න. ඊට පස්සේ තමයි ඔබ තීරණය කරන්න ඕනේ ඔබ ව්‍යාපාරිකයෙක් වෙනවද කියලා. දැන් කොළ 500ක් දාලා ඉස්සස් විසා හදන්න පුළුවන් කමක් නැහැ. මම ඒකයි කිව්වේ කාලේ වෙනස් වෙනවා. කොළ 500ක් දාලා වාහන බිස්නස් පටන් ගන්න බෑ දැන්. දැන් ඒ කොළ 500 දාලා පටන් ගත්ත අයටත් ලංකාවට යන්න සිද්ධ වෙලා. දැන් ඒ අය කෙඳිරි ගහනවා. මං වගේ අයට ඇඟිලි දික් කරලා කතා කරපු අය කෙඳිරි ගහනවා මම දැකලා තියෙනවා. ඇයි ඒ? අපි මේ රට ඇතුලේ උඹලා වගේම වැඩකාරයෝ කියලා ඔළුව ඉදුම ගන්න. එහෙම වුණාම තව කෙනෙක් ගාවට ගිහිල්ලා අසරණ වෙච්ච වෙලාවට අහන්න බෑ අපිට. ඇයි? අපි යුද්ධ ප්‍රකාශ කරලා යයිට. එහෙම වෙන්න එපා කවදාත් මේ රට ඇතුලේ. මිනිස්සුන්ට ආදරේ හිතන චරිතයක් වෙන්න. මිනිස්සු හොයාගෙන ඇවිල්ලා උදව් කරන චරිතයක් වෙන්න. ඒතර තමයි ඔබට සාර්ථක ගමනක් මේ රට ඇතුලේ යන්නේ. ජපානයේට 20යි 26 7වෙනි මාසෙන් පස්සේ එන්න හදනවා නම් මම මේ කියපු දේවල් ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කරන්න. ඔබට තේරෙයි මොකද්ද මේ කියන්නේ. ඒ එක්කම දැන් මේ රට ඇතුලේ ඉන්න අයට මේ තුන්වෙනි පාඩම. මේ රට ඇතුලේ මම ඉස්සෙල්ලා කිව්වා ශිකාගෝ ගැන. ඒව නැතුව මේ රට ඇතුලේ ක්‍රියාකාරකම් දැන් කරන්න එපා. මේ 7 වෙනි මාසෙන් පස්සේ. මම දැකලා තියෙනවා පෙලක් අය ක්‍රීම් විකුණනවා. මම දැකලා තියෙනවා මල්ලිලා ලියනවා ක්‍රීම් අක්කා ක්‍රීම් අයියා කිය. ඊට පස්සේ තෙල් බෙහෙත් විකුණනවා. ඕක අපි ඉස්කෝලේ යනකොට බෝගා හන්දියේ එහෙම නැත්නම් තෙල් ටැංකිය ගාව වතුර ටැංකිය ගාව සීයා කෙනෙක් මාමා කෙනෙක් අදුරක් වගේ එකක් එලාගෙන තෙල් බෙහෙත් එක්ක.
මේවා තමයි අපි දැකලා තිබ්බ ව්‍යාපාර. ඒතර අපි හිතනවා අපිටත් පුළුවන් මේ දේවල් කරන්න කියලා. ඒක ලංකාවේ මං හිතන්නේ දැන් කරන්න පුළුවන්. ලංකාවේ කරන්න පුළුවන් ඇති. නමුත් පිට රටක කරනකොට ඒ රට ඇතුලේ තියෙනවා අතිවිශාල නීති සංග්‍රහයක්. ඒවා අධ්‍යයනය කරන්න ඕනේ අපි. අපි එමෙ හිතුමතා අපිට මේ රට ඇතුළකට ආවට පස්සේ රටේ නීතිය උල්ලංඝනය කරන්න හොඳ නැහැ. ඒවා ප්‍රසිද්ධ කරනවා. මෙන්න මේ රටේ මෙන්න මේ අය මෙන්න මේ දේ කරා කියලා. ඒතකොට ලැජ්ජ හිතෙනවා අනිත් අයට. ඊට පස්සේ අනිත් කෙනෙකුට රැකියාවක් කරගන්න බැරි වෙන ඒ ස්ථානේ. මොකද ඒ රැකියා ස්ථානයේ මිනිස්සු ඔහුව විහිළුවකට ගණන් ගන්නවා. ඒ රට විහිළුවකට ගණන් ගන්නවා. ඒ මොනොත් හරි අපරාධයක් ඔබ කරන්නේ. ක්‍රීම් විකුණන, තෙල් බෙහෙත් විකුණන, කොණ්ඩේ වැවෙනවා කියලා විකුණන මේ හැම කෙනෙකුටම මම මේ පණිවිඩය දෙන්නේ. ඒක සෙල්ලමක් නෙමෙයි. මේකට තියෙනවා කෙෂෝහින් සේසෝ හම්බයි කියෝකා කියලා. කෙෂෝහින් සේසෝ හම්බයි කියෝකා කියලා. මොකද්ද මේ කිව්වේ? කෙෂෝහින් කියලා කියන්නේ කොස්මෙටික්ස් වලට. ඇඟට ආලේප කරන, ඔළුවට ගාන, හමට ස්පර්ශ වෙන දේවල් ඒවා නිෂ්පාදනයේ සහ විකිණීම. ඔබ යම් කිසි රටක ඉඳන් ගෙනල්ලා වික්කත් ඔබ නිෂ්පාදකයා හැටියෙන් ලියාපදිංචි වෙන්න ඕනේ. මේක අති විශාල දෙයක්. නිෂ්පාදකයා වශයෙන් ඔබ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒකට කෙෂෝහින් කියෝකා කියලා කියනවා. ඒක ටෝකියෝ නම් ටෝකියෝ තොචෝ එකෙන් ගන්න ඕනේ. මහනගර සභාවෙන් ගන්න ඕනේ. ඒතකොට ඒ අය ඇප්ලිකේෂන් එක බාරගන්නේ තාමත්ම නීති රීති යටතේ. ඒ ටික සැසඳුවාට පස්සේ එයා එනවා ඔබගේ ආයතනයට. මේ බඩු ඔකම්බෂෝ එහෙම නැත්නම් සෝකෝ එක බලන්න. ඒක ඇතුලේ උෂ්ණත්වය බලන්න. ඒ බඩු තියලා තියෙන විදිය. ඒවා ආලේප කරන්න පාරිභෝගිකයා අතට යනකම් ඔබ ඇසුරුම් කරලා තියෙන්නේ කොහොමද? එතකොට මේවායේ තත්ත්ව පාලනය. මේවා ජපානයෙන් print කරපු ලේබල් එක තියෙනවා. මේවා පචි ටෙස්ට් කියලා කියනවා. පචි ටෙස්ට් එක කියලා කියන්නේ ගාලා පැයක් විතර ඉඳලා මොකක්වත් කැසිල්ලක් මොකක්වත් නැත්තම් තමයි අනිත් කෙනාට ඒක ඔළුවේ ගහන්න පුළුවන් කියලා ටෙස්ට් කරපු රිසල්ට්ස් තියෙන්න ඕනේ. ඒකම ඔබගේ කොණ්ඩේ දිගයි කියලා අනිත් අයගේ කොණ්ඩේ දික් වෙනවා කියලා විකුණන වචනේ තහනම් පාවිච්චි කරන්නේ. ඒකට අපි කියනවා කොජින්සේ ගාරු කියලා. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියලා. ඒකම මේ බඩු භාණ්ඩ පෝස් කරලා යවුවට පස්සේ ඒ මුදල් කොතනට දෙන්නේ? ඒ මුදල් පාලනය වෙන්නේ මොන ආයතනයකටද? ඒ මුදල් ඔබගේ ව්‍යාපාරයේ account එකටද වැටෙන්නේ? ඒ ව්‍යාපාරය තුල ඔබට මේ කියන බඩු භාණ්ඩ විකිණීම සඳහා නීතිමය වශයෙන් අවසර තියෙනවා. මේක අති විශාල complicated කතාවක්. මේක අහපුවාම මං පිළිබඳ විශාල වෛරයක් ඇති වෙනවා. ඇයි? අපි ආස නැහැ ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඒක නිසා ක්‍රීම් ಜಾති, තෙල් ಜಾති, එහෙම නැත්නම් ඔය බොන කොලජන් ಜಾති මේ වගේ දේවල් යම් කිසි කෙනෙකුට ඔබ විකුණනවා නම් 7 වෙනි මාසෙන් පස්සේ ඊටාත්ම පරිස්සම්යෙන් ඔබ පිළිබඳ හොඳ විමසිල්ලෙන් සිටිනවා නීතිය. ඒ නීතිය ක්‍රියාත්මක වුණාම ඔබ තුල තියෙන විශ්වාසය කඩා වැටිලා නීතිමය වශයෙන් දඬුවම් විඳලා ඔබට දීලා තියෙන රට ඇතුලේ ජීවත් වීමේ අයිතිය තියෙන පනපත්‍රය අවලංගු කරලා ඔබ පිටවහල් කරනවා නැවත ජපානයට එන්න බැරි වෙනවා. ඔබ දිනු වෙලා කෝටිපතියෙක් කියලාවත් රට ඇතුලට එන්න බැරි විදියට ඔබ අයින් කරනවා රටේ. ඒක නිසා ඔබගේ බිරිඳ මේ වැඩේ කරනවා නම් ස්වාමියාට අවසර තියෙනවා දැන් මේක නවත්තලා වෙන විදියකට තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්න. අමතර ආදායමක් කියන්නේ පොකට් මනි එකක් නෙමෙයි මේ රටේ. ඒක අතිවිශාල බලයක් තියෙන ආදායමක්. ඒ ආදායම හරියටම නිශ්චිත වශයෙන් මේ රජයට දැනුම් දුන්නේ නැත්නම් ඔබගේ පිටිපස්ස ඉතාමත් භයානක ලෙස නීතිය ගමන් කරනවා. පරිස්සම් වෙන්න. ඔබ ආවේ මේ රටට මොන හේතුවකටද? මොකද්ද ඔබගේ ඉලක්කය? යන්නම් එන්නම් වාලේ අතපත ගාලා ජීවත් වෙන්න එපා රටක් තුල. ඒක ලංකාවට ගියත් එහෙම කරන්න එපා. අද ඉතාමත්ම අවදානම් වෙලා තියෙනවා මේ රට ඇතුලේ ව්‍යාපාරයක් කරන එක, රැඳී සිටීමේ බලපත්‍රය ආරක්ෂා කර ගැනීම, ඒක කෝෂී නෙමෙයි නැත්තම් නැවත දීර්ඝ කර ගැනීම පිළිබඳ විශාල බලපෑමක් ඒ වගේම අවධානමක් තියෙනවා.
මේ අවදානම ජය ගන්න පුළුවන්. ඒ අවදානම පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා නම් විතරයි. ඒ දැනුම මම ඔබට ලබා දුන්නේ. මට ඔබගේ කිසියම් දෙයක් ලාභයක් බලාගෙන මේක දේවල් කතා කරේ නැහැ. මොකද මට ඔබ හම්බ කරත් නැතත් ලාභෙකුත් නැහැ පාඩුවකුත් නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. ඔබ විනාශ වුණොත් මේ රට ඇතුලේ ඔබ ප්‍රසිද්ධ වුණොත් විනාශකාරයෙක් කියලා ඒකේ බලපෑමක් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මට ඇතුළු සමාජයට තියෙනවා. ඒක වළක්වා ගන්න කලින් මේ දැනුම් දුන්නා. තවත් කොටසක් මම තවත් ආකාරයකට කතා කරා.